මාසයක් නාන්නේ නැතුව ඉඳලා බලමුද? හැබැයි ගෑනු ළමයි මෙන්ෂන් කරන්න ඔට්ටු නැහැ. පළවෙනි දවස හිස් කබලෙන් සාමාන්‍ය විදියට තෙල් නිපදවන නිසා කොණ්ඩේ පොඩි නැචරල් ෂයින් එකක් එනවා. තාම ලස්සනයි, පිරිසිදුයි, කිසි අවුලක් නැහැ. දවස් 3කින් දැන් ඉතින් තෙල් තට්ටුව දෙගුණ වෙලා කෙස්ගස් එකිනෙක ඇලෙන්න පටන් ගන්නවා. ළඟින් යනකොට පොඩි අමුතු සුවඳකුත් එනවා. සතියකට පස්සේ හරියට ඔලුවට වතුර බාල්දියක් හැලුවා වගේ නිකන් තෙත පාටයි. ඇවිදිනකොට ඔයාගේ පස්සෙන් සුවඳ විලවුම් දහරාවක් ගලාගෙන යනවා. හැමෝම බලන්නේ ඒකයි. සති දෙකකින් දැන් තමයි සෙල්ලම පටන් ගන්නෙ. හිස් කබල රතු වෙලා ඉවසා ගන්න බැරිව කසන්න ගන්නවා. පාරේ යනකොට නිකන් වඳුරෙක් වගේ හැමතැනම කසකස ඉන්න වෙන්නේ. සති 3කට පස්සේ තෙල්, දූවිලි, දාඩිය ඔක්කොම එකතු වෙලා දැන් ඔළුවේ අමුතුම ජෛව විවිධත්වයක් නිර්මාණය වෙලා. කොණ්ඩේ දැන් තනිකරම ග්‍රීස් ගාපුවා වගේ. මාසෙකින් දැන් ඔළුවෙන් ලොකු ලොකු කොරපොතු හැලෙනවා. බැක්ටීරියා සුවඳ කොච්චරද කියනවනම් ඔයා ළඟට එන ඕනෑම කෙනෙක් ක්ලාන්ත වෙනවා සහතිකයි. කොණ්ඩේ දැන් නිකම් ලණුවක් වගේ හයි වෙලා. ඉතින් නිරෝගී කෙස් කලබක් වෙනුවෙන් පිරිසිදුව ඉන්න එක කොච්චර වටිනවද? මේ වගේ තවත් දේවල් දැනගන්න මාව ෆලෝ කරන්න.